සමහර විට ජීවිතේ පෙරදුණු මගහැරුණු ලස්සන හීන තියෙනවා නම් ඒකට යලිත් මන දෙන්න නිතරම හැම මොන ගහන්න බෑ. 10 billion Sri Lankan rupees. ඒ කියන්නේ ලංකාවේ මුදල් වලින් බිලියන 10ක් රුපියල්. ඔක්කොමත් එක්ක 500කට වැඩිය වැඩ කරනවා. ස්ටාර්ට් කරන්න යනකොට බිස්නස් එකක්වත් අතේ තිබ්බේ නැහැ. කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. මගේ ඩ්‍රීම් එකක් විතරයි තිබ්බේ කරන්න ඕනේ කියන එක. ඇත්තටම ඩ්‍රීම් එකකුත් නෙමෙයි. මට හිතුණා දැන් කරන එක අවුරුදු ගාණක් තිස්සේ ඇති තව මොකක් හරි වෙනසක් කරන්න ඕනේ කියලා. ඇත්තටම පටන් ගත්තේ 2018. එතකොට බිස්නස් මොනවත්ම තිබ්බේ නැහැ. ඒ කියන්නේ බිඳුවයි. ලොකු රවුමක්. ඔය ඔක්කොටම ඉස්සෙල්ලා තියෙන්න ඕනේ ආත්ම ශක්තිය. ආත්ම ශක්තිය නැත්තම් කොච්චර සල්ලි තිබ්බත් කොච්චර අනිත් සපෝට් එක තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ආත්ම ශක්තිය නැත්තම් අම්මිනම් කියන පොඩි කාලේ ඉඳලා මොහොම තමයි කියන්නේ. හරි වස්ස දඟ මල්ලක් වෙන්නේ නැති පොඩි කාලේ. ඔව්. ගොඩක් කාන්තාවෝ එහෙම එකක් වුණාම ඒගොල්ලෝ පසුබෑමකට ලක් වෙනවා. බට් ඒ වගේ ඒවා පසුබෑමකට ලක් වෙන්න ඕනේ. අද නම් සමාජයේ ඕවා නිතරම වෙන දේවල්. මේවා කවුරුත් එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයිනේ. බට් ඒව මමත් ටිකක් සරයි ඔෆිස් එකේ නැත්තම් වැඩක් කරගන්න බෑ. හරි අමාරුයි. සමහර තැන් තියෙනවා නෑ අපේ හිතන තරම් යක කළු නෑ කියලා හිතෙන නේද? ඉතින් ඒක අපි හැම වෙලෙම මෙතන තියාගෙන කරන්න ඕන දෙයක්. ඒක මෙතනින් කරන්න ගියොත් හරි අමාරු වෙනවා. අනිත් එක හැම දෙයක්ම හිතන්න ඕනේ මේක මේ ෂෝට් ටර්ම් ගේන් එකක් ගැන හිතලා කරන්න එපා. මගේ ආත්ම ගෞරවය මගේ සේවකයෝ ඉන්නවා, මගේ ගෙදර කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගෙත් නම ආරක්ෂා කරගෙන කරන්න ඕනේ කියන එක. ස්ත්‍රියක වුණත් පුරුෂයෙක් වුණත් තමන්ට පුළුවන් කියන අදිෂ්ඨානයක් උත්සාහයක් තියෙනවා නම් හොඳම කරනම් ගහන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි ව්‍යාපාර කියලා කියන්නේ. ව්‍යාපාර ඇතුලේ සීමා ඉරි ඇඳගත්තට පස්සේ ස්ත්‍රීන්ට වෙනම කලාපයක් පුරුෂයන්ට වෙන කලාපයක් කියලා ඉරක් ගැහුවාම සමාජයක් ඇතුලේ ඒ සමාජයේ දියුණුවට හෝ රටේ දියුණුවට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒක නිසා අපි කියන්නේ මේ හැමෝම කරන දේ හැමෝටම කරන්න පුළුවන් කියනවට වඩා සමහරව ඉන්නවා තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන පරම අභියෝගය තමන්ගේම කරගෙන ඒ අරමුණු වලට වඩාත් සාර්ථකව ප්‍රවේශ වෙන අය. අද අපේ වැඩසටහනේ කතානායිකාව අන්න එහෙම කෙනෙක්. ව්‍යාපාරය ඇතුලේ තමන්ගේ උත්සාහය තමන්ට පුළුවන් කියන හැඟීමත් එක්ක ලංකාවට කීර්තිය දාත්පත් කර දෙමින් තමන්ගේ ව්‍යාපාරය ලෝකයට අරගෙන යන තරම් ශක්තියක් තියෙන බොහොම අපූර්ව කාන්තා පෞරුෂයක්. අපි ඒව හඳුනා ගන්නවා IS Holdings Private Limited සමූහ කළමනාකාර අධ්‍යක්ෂක ටානියා පොළොන්නෝවිට වෙතුමනි මහත්මිය. අයිබෝන්. ඊටාම සතුටක් ඔබ මේ විදිහට මුණ ගැහෙන ලැබීම. ඔබ ඉතාම කාර්යබහුල කෙනෙක්. නිතරම එහෙම මුණ ගැහෙන්න බෑ. නමුත් අපි වැඩසටහනට ආරාධනා කළ සැනින් ඔබතුමී පැමිණීම ඇත්තටම අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට. හරි. ඔබතුමීගේ ක්ෂේත්‍රය ගැන ඉස්සෙල්ලාම අපි කියමු. මොකද ඔබේ ක්ෂේත්‍රය තුළ ටානියා පොළොන්නෝවිට කියන්නේ නමක් තමයි. ඒක අමුතෙන් හඳුන්වා දෙන දෙයක් නෑ. නමුත් රටේ බහුතරයකට අපි ඔබතුමිය හඳුනා දෙන්න ඕනේ. Logistics and Freight Forwarders කියන ක්ෂේත්‍රය තමයි ෆීල්ඩ් එක තමයි ඔබතුමියගේ විශේෂ ක්ෂේත්‍රය. හරි. ඒක කොහොමද කියලා අපි කතා කරගෙන යමු. මගේ පළවෙනි ප්‍රශ්නේ මම ඔබතුමියගෙන් අහන. වර්තමානයේ වන විට ඔබේ ව්‍යාපාර සමූහයේ දලවත්කම අංකයක් හැටියට කියනවා නම් මොකක්ද උත්තරේ? බිස්නස් ටර්නෝවර් එක 10 billion Sri Lankan rupees. ඒ කියන්නේ ලංකාවේ මුදල් වලින් බිලියන 10ක්. බිලියන 10ක්. රුපියල්. හරි. දැනට ඉන්න සේවක සේවිකාවන්ගේ ප්‍රමාණය පර්මනන්ට් අය ඉන්නවා 400ක් විතර. ඊට අමතරව අපේ වෙයාහවුසින් වලට වමනා වල වෙලාවලට අපි එළියෙන් ගන්නවා කට්ටියව. ඔක්කොමත් එක්ක 500කට වැඩිය දෙනෙක් ඉන්න වැඩ කරනවා. හරි. ඒ තමයි වර්තමාන තත්ත්වයේ ව්‍යාපාරේ. දැන් මම අහනවා මීට අවුරුදු 9කට කලින් තත්ත්වයේ 2016 මේ ව්‍යාපාරය පටන් ගන්න කියලා හිතන වෙලාවේ ඔබට තිබුණු වත්කම සහ ඔබට තිබුණු මානව සම්පත ඒ කියන්නේ සේවක සේවිකාව කීයද? එතකොට මම වැඩ කරේ ජර්මන් මල්ටිනේෂනල් කම්පැනි එක MD හැටියට. ස්ටාර්ට් කරන්න යනකොට බිස්නස් එකක්වත් අතේ තිබ්බේ නැහැ. කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. මේ මගේ ඩ්‍රීම් එකක් විතරයි තිබ්බේ කරන්න ඕනේ කියන එක. ඇත්තටම ඩ්‍රීම් එකකුත් නෙමෙයි කර හිටපු මට හිතුණා දැන් මේ කරන එක අවුරුදු ගාණක් තිස්සේ ඇති තව මොකක් හරි වෙනසක් කරන්න ඕනේ කියලා. එතකොට මොනවත් තිබ්බේ නැහැ. මේ කම්පැනි එක රෙජිස්ටර් කරා 2016 වල 2016. ඇත්තටම පටන් ගත්තේ 2018. එතකොට බිස්නස් මොනවත්ම තිබ්බේ නැහැ. ඒ කියන්නේ බිඳුවයි. ලොකු රවුමක්. සේවක සේවිකාව එදා වැඩි පටන් ගන්නකොට එතකොට
ස්ටාර්ට් පටන් ගත්තේ 5 දෙනෙක්ගෙන් විතර. 5 දෙනෙක්ගෙන් විතර පටන් ගත්තේ හිතුවේ ඇත්තටම හිතුවේ නෑ මේ ඒක මේ ලෙවල් එකට මේ දියුණු වෙලා කරන්න එහෙම අයිඩියා එකක් මේ විශ්වාසය තිබ්බා. හැබැයි නෑ මෙච්චරක් කරන්න ඕනේ කියන එකක් හිතාගෙන නෙමෙයි පටන් ගත්තේ. හැබැයි මේ වෙනකොට හරි සන්තෝසයි අපේ ඉන්න ස්ටාෆ් එකේ සපෝට් එකක්. මොකද ඒක ටීම් වර්ක් එකක්, තනියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන එක ගැන බොහොම සන්තෝෂයි. ඒක වික්‍රමයක්. ඒක වික්‍රමයක්. 2016 රෙජිස්ටර් කරපු අවුරුද්දනේ 2014 කියලා ගත්තොත් වත්කම බිඳුවේ ඉඳලා හරියටම බිඳුවේ ඉඳලා අවුරුදු දැන් 8ක්නේ 2014 ඉඳලා ගත්තාම 16 කියලා ගමු එන. හරි. අවුරුදු 9ක් වෙනකොට බිඳුවේ වත්කම රුපියල් බිලියන 10යි. සේවකයෝ 5 දෙනෙක්ගෙන් පටන් ගත්ත ව්‍යාපාරය අද වෙනකොට සේවකයෝ 500ක් ළඟ වෙනවා. ඉතින් මම වික්‍රමයක් කියලා කියන එක පුදුමයක් නෙවෙයි. හරි. තානිය මහත්මිය මට කියන්න 2016 දක්වා 2016 සම්පූර්ණ ව්‍යාපාර වලට සම්බන්ධ 2016 වෙනකන් මොනවද කරේ? මේ ඉන්ඩස්ට්‍රි එකෙම තමයි හිටියේ. එතකොට අවුරුදු 19ක් විතර වැඩ කරේ හෙල්මන් කියලා ලෝකේ තියෙන ලොකුම ලොජිස්ටික් කම්පැනි. මම හිතන්නේ ඒ වෙනකොට රෑන්කින් එක තිබ්බේ ග්ලෝබල් රෑන්කින් එක නම්බර් 8. ඒකේ ඉස්ලාම් පටන් ගත්තේ ඒගොල්ලන්ගේ මැනේජින් ඩිරෙක්ටර් හැටියට. ඊට පස්සේ අන්තිම කාලේ වෙනකොට ඒගොල්ලන්ගේ ලෝකල් පාර්ට්නර්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ෂෙයා හෝල්ඩර් හැටියට තමයි හිටියේ. මේ සේම් ඉන්ඩස්ට්‍රි එකේ. අවුරුදු 19ක් විතර ඒගොල්ලොත් එක්ක තමයි වැඩ කරේ. අවුරුදු 19ක් කෙනෙක් එක තැනක පරිණත වුණාම මම කියන්නේ පරණ වෙනව නෙමෙයි, පරිණත වුණාම මැච් වුණාම හිතෙනවා. හරි. දැන් මේකෙම තමයි මට ඉස්සරහා ආයේ දැන් අවුරුදු 19ක් කියන්නේ අවුරුදු 20කට ආසන්න කාලයක්. ඉතින් ආයේ මොනවත් අවශ්‍ය නැහැ මට මැරෙනකම්ම හරි නැත්නම් මම රිටයර් වෙනකම් හරි මෙතන තමයි ඉන්නේ කියලා තමයි අපි ගොඩක් අය විශේෂයෙන් කාන්තාව ওই ෆ්‍රේම් එකකින් එළියට යන අපි උත්සාහ කරන්නේ. එහෙම හිතන තැන ඔබ විතරක් ඇයි වෙනස් වුනේ? කාරණා කීපයක්. එකක් තමයි කර හිටපු එක මට හිතුණා දැන් මේක හැමදාම එකම දේ කරනවා, මේකේ මොකක් හරි වෙනසක් කරන්න ඕනේ. එතනින් එහාට දෙයක්. අනිත් එක ඒක මං හිතන්නේ ඕක අර ඔන්ටර්ප්‍රෙනර් කියන එකේ තමුන්ගේ දෙයක් ස්ටාර්ට් කරන්න ඕනේ කියන එක ඒක එන්න ඕනේ තමුන්ට. ඒක එන වෙලාව අවුරුදු 10න් එනවද 16න් එනවද 20න් දන්නේ නැහැ. අනිත් එක තව එකක් තමයි මට එතන ඒ දවස්වල මට රිපෝට් කරන්න තිබ්බා. රිපෝටිං ලයින් එකට මං එච්චරම මං හිතුණා එතනින් එහාට මට යන්න බැරි වෙයි කියලා. ඉතින් මං ඒ වෙලාවේ තමයි හිතුවේ නෑ මං පොඩියට හරි මං ගෙදර ගිහලා හස්බන්ඩ්ගෙන් ඇහුවා මම පටන් ගන්නවා. ඊට පස්සේ මගේ තව ෂෙයා හෝල්ඩර් කෙනෙක් හිටියා. එයාගෙන් ඇහුවා ඔක්කොම අල්ලා වගේ කිව්වා ඕකේ නෝ ප්‍රොබ්ලම් පටන් අරගෙන බලමු කියලා. ඉතින් පටන් ගත්තා ඒක. දැන් එක අදහසක් ඇති. ඒ කියන්නේ සමහර විට දැන් සමහර අයට තියෙනවා තමන්ගේ ව්‍යාපාරය තුළ නැත්නම් රැකියාව ඇතුළේ කලකිරෙනවා. මට දැන් ඔබතුමී ඒක ගත්තේ අනිත් පැත්තට. මට දැන් මෙතනින් එහාට යන්න තනක් නැහැ. මට මේක මෙහෙම හරියන්නේ නැහැ. මට මේක වෙනස් කරගන්න ඕනේ. සමහර අය ඉන්නවට අනියා මහත්මිය මං ඉතින් මට බෑ දැන් තවත් මේක මින්දලා එපා වෙලා තියෙන. ඊට වඩා හොඳයි නතර වෙලා ගෙදරට වෙලා ඉන්න එක. මම දරුවොත් එක්ක ඉන්න එක හරි මගේ පවුලේ ඉතිරි ටිකත් එක්ක මම දැන් අවුරුදු 20ක් විතර මෙතන පරණ වෙලා ඉන්නේ. එහෙමත් හිතන අය ඉන්නවා. ඔයිට තවත් පරිබාහිර කොටසක් හිතනවා. රිටයර් වෙනකම් මම හරි ඉස්සෙල්ලා කිව්වේ විශ්‍රාම යනකම් මම මෙතනම ඉන්නවා. ඉතින් දැන් ආයේ අවුරුදු 20ක් මෙතන පරණ වුණාට පස්සේ වෙන කවුරුත් තැනකින් මාව ගන්නෙත් නෑනේ. එහෙම හිතන අය. එතකොට ඔබ හිතන්න ඔබ ඉන්න තැන සහ ඇයව වෙනස් කරගන්න පාර කපපු තැන මේ ටිකක් හිතලා බලන්න අවුරුදු 10ක් ඇතුළත කොයිතරම් වෙනසක් විප්ලවයක් ඇයගේ ජීවිතය ඇතුළේ සිද්ධ වෙලා තියෙනවද කියලා. දැන් මම ඊළඟට ආනවා මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමීගෙන්. ඔබ වත්කම බිඳුවයි පටන් ගන්නකොට සේවකයෝ 5 දෙනයි. සමහර අය ඉන්නවා දෙයක් පටන් ගන්න කලින් විශේෂයෙන් ව්‍යාපාරය ඇතුළේ හිතනවා මට ව්‍යාපාරයක් පටන් ගන්න මුකුත් නැහැනේ. කිසිම දෙයක් මට නැහැ. සමහර අයගේ ව්‍යාපාරිකාවෝ හරි ව්‍යවසායිකවරු දැක්කම හිතනවා එයා පටන් ගන්නකොට එයාට හස්බන්ඩ්ගේ සල්ලි තිබිලා තියෙනවනේ. එයා පටන් ගන්නකොට එයාට ෆැමිලි එකේ ගොඩක් දේවල් තිබිලා තියෙනවනේ. එයා පටන් ගන්නකොට එයාට මොනවා හරි පාරක් හැදිලා තියෙනවනේ. හැබැයි හැමෝටම අංග සම්පූර්ණව දේවල් පටන් ගන්නකොට ලැබෙන්නේ නැහනේ. ඔබතුමියට තිබ්බ දේවල් ඒ වෙලාවේ තිබ්බ දේවල් සහ තිබ්බේ නැති දේවල් කියලා මං කිව්වොත් දෙපැත්තකට බෙදලා කියන්න කියලා.
මොනවද තිබ්බ දේවල් නැති දේවල්? ෆයිනෑන්ස් තිබ්බේ නෑ මොකද බිඳුවේනේ. එතකොට අතේ තියෙන සල්ලි තමයි දාන්න වෙන්නේ. එතකොට රිස්ක් එකක්. ඒක තමයි ගොඩක් අය සමහරලාට බය වෙන්නේ. මම පොඩ්ඩක් සේව් කරපු එක මේක දාලා මේ සක්සස්ෆුල් වුනේ නැත්තම් මොනවද වෙන්නේ කියලා. හස්බන්ඩ් ෆයිනෑන්ස් වලින් පොඩ්ඩක් උදව් කරා. මගෙත් සල්ලි දැම්මා. මොකද ඒ වෙලාවේ ඇත්තටම ලොකුවටම සල්ලි දාන්න උමනාවක් උන්නේ නෑ. මොකද බිස්නස් තිබ්බේ නෑනේ ගොඩක්. ඒක අනිත් එක තමයි මම නම් හිතන්නේ ඔය ඔක්කොටම ඉස්සෙල්ලා තියෙන්න ඕනේ ආත්ම ශක්තිය. ආත්ම ශක්තිය නැත්තම් කොච්චර සල්ලි තිබ්බත් කොච්චර මේ අනිත් සපෝට් එක තිබ්බත් මේ වැඩක් වෙන්නේ නෑ ආත්ම ශක්තිය නැත්තම්. අනිත් එක ෆ්‍රීඩම් එක තිබ්බා මට ෆැමිලි එක සයිඩ් එකෙන් ෆ්‍රීඩම් එක තිබ්බා. සපෝට් එක තිබ්බා ඒක කියන්න ඕන දෙයක් මේ වෙලාවේ. හැමෝ ගොඩක් අය එන්කරේජ් කරා මිසක් ඩිස්කරේජ් කරේ නෑ. අනිත් එක මගේ පර්සනැලිටි එකත් කොච්චර ඩිස්කරේජ් කරත් මං හිතුවොත් නෑ කරන්න ඕනි කියලා ටිකක් මං ඒක කරනවා. මොකද එතකොට මං දන්නවා ෆේල් වුණත් සක්සස්ෆුල් වුණත් ඒක මගේ රෙස්පොන්සිබිලිටි එකනේ. සමහරවිට කාගේ හරි එකක් කළා මං කරේ නැත්තම් මං කොයි වෙලාවකත් හරි ඩිසපොයින්ට් වෙයි. ඇයි මම මගේ ඩිසිෂන් එක ගත්තේ නැත්තේ කියලා. සෝ ඒ හින්දා මේ තිබ්බ දේවල් තමයි ෆ්‍රීඩම් ඉස්සෙල්ලාම ආත්ම ශක්තිය තිබ්බා. ඒ මං විශ්වාස කරපු දේ ඒකයි ඔච්චර අවුරුදු ගානකුත් ගියේ. මොකද ඒක තමුන්ට තේරෙන්න ඕනේ තමුන් දෙයක් පටන් ගන්නකොට තමුන් රෙඩි කියන එක. වටපිටේ කොච්චර රෙඩි වෙලා තිබ්බත් ඒක වැඩක් වෙන්නේ නැහැ තමුන් රෙඩි නැත්තම්. ඒක ඒ තැනට එනකල් තමයි මං හිතන්නේ සමහරවිට මං ඉන්න ඇත්තේ. මොකද මගේ පර්සනැලිටි එකත් හැම වෙලේම ටිකක් චුටක් ඇග්‍රෙසිව්. ඒ හින්දා දෙයක් කරන්න තමයි කැමති. හැබැයි මම ඒකට උච්චරලා හිටියේ මං හිතන්නේ ඒක මට ඒක ආත්ම ශක්තිය දැන් තියෙනවා කියන තැනට එන්න තමයි මං හිටියේ. ඒක තිබ්බා. එතකොට ෆ්‍රීඩම් එක තිබ්බා. සපෝට් එක තිබ්බා සෑහෙන ෆැමිලි එක පැත්තෙන්. ඒක තමයි තිබ්බේ. ෆයිනෑන්ස් කියන එක තිබ්බේ නෑ. මොකද අපිට බිස්නස් එක මට ඒ වෙලාවේ බිස්නස් එකක් තිබ්බේ නෑනේ. ඉන්ටෙන්ෂන් එක තිබ්බේ කර ඉන්න බිස්නස් එක මූව් කරන එක නෙමෙයි. අලුතෙන් දෙයක් ගොඩ නගන එක තමයි තිබ්බේ. ඉතින් ඒ වෙලාවේ මේ අනිත් එක මම කියන්න ඕනේ අපි මොකක් හරි කරනකොට ඒකයි විශේෂයෙන්ම වැදගත් මේ අර ක්‍රෙඩිබිලිටි කියන එක. ඒ කියන්නේ ඉස්සර මම බිස්නස් එක කරද්දී මාකට් එකේ ඒ ක්‍රෙඩිබිලිටි එක හදාගෙන එතනට එනකොට ඒක තිබ්බා. එතකොට මම බිස්නස් එක හරි පටන් ගන්නකොට මට ගිහිල්ලා බැංක් එකකට හරි කතා කරනකොට ඒගොල්ලෝ බලන්නේ ඉස්සෙල්ලා මොනවද කරලා තිබ්බේ. මොකද්ද ක්‍රෙඩිබිලිටි එක. ඒකයි කියන්නේ අර ඒක හරිම වැදගත්. මොනා කරත් තමුන්ගේ ඒ කියන්නේ නම ටානිෂ් වෙන්නේ නැති පළදු වෙන්නේ නැති විදිහට තමුන් කරන්න වැදගත්කම ඒක තමයි long term. දැන් අපි මේ ටිකක් මේක මේ වේගෙන් කතා කරගෙන ගියාට මේවා ඇතුලේ තියෙනවා හරි වටින දේවල්. එකක් දැන් ඔබ කිව්වා ඔබට තිබ්බ දේවල් අතරේ හොඳ ආත්ම විශ්වාසයක් තිබ්බා කියන එක. මොකද අපිට නැත්තේ ගොඩක් දෙනාට. හැබැයි ආත්ම විශ්වාසය තියෙනවා. ඒක හරි ෂණිකව ඇවිල්ලා ආපහු යන එකක්. ඒක හරි මේ දිය වෙනවා හිටපු ගමන්. අපිට හිතට ගන්නවා හරි මම මේක කරනවා මට ශක්තිය තියෙනවා. හැබැයි සමහර බාධකෙනකොට ටක් ගාලා ඔළුව ආපහු ඔබා ගන්නවා. එහෙම බෑ. ඔබට මේ ආත්ම ශක්තිය මේ තරම් විශේෂ පෞරුෂයක් හිමි වෙන්න බලපාපු දේවල් මොනවද? ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මෙහෙමද නැත්නම් අභියෝග ආපුහාම ඔබ හදාගත්තු ස්වභාවයද? ඇත්තටම මේ නිවාඩුවේ කල්පනා කරලා බලුවත් කොහොම ආපු ශක්තියක්ද මේක? හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ අම්මිනම් කියන පොඩි කාලේ ඉඳලා මොහොම තමයි කියන්නේ. හරි වස්ස දඟ මල්ලක් වෙන්නද පොඩි කාලේ? ඔව් කියනවා. ඒකයි එතකොට මම හිතන්නේ මං හිටියේ බෝඩින් ස්කූල් එකේ ගොඩක් කාලයක්. ඒකත් බලපාන්න නැති. ඒ නුවරද? නුවරේ හිටියේ. හිල්වුඩ් කොලෙජ්. ගම කුරුණෑගල. උපන්ගම. ඉස්කෝලේ ගියේ ගොඩක් කාලයක් කැන්ඩි. ඒකයි අනිත් එක මං හිතන්නේ ඒක එකක්ම මං හිතන්නේ මේ අර උපතිමාව කියන එක තමයි ගොඩක්ම තියෙන්නේ නැත්තේ. ඒ අතරතුරදී මගේ හැම වෙලෙම තියෙනවා මොකක් හරි දෙයක් කරොත් ඒක හරියටම කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙම මෙහෙම බෑ. එක්සෙල් වෙන්න ඕනේ කරන එකක් හැම වෙලෙම ඒක එකක් තිබ්බා. අනිත් එක මම හිතන්නේ පෞද්ගලික ජීවිතයේ සමහර මූණ දීපු ඒ කියන්නේ හරියන් කාලේ අර ඩිවෝස් එකකින් ඉවර වුණා. ඒවත් සමහර විට ආත්ම ශක්තිය දෙන්නේ නැති කියලා හිතනවා. මම හිතන්නේ ඒකට අමතරව උපතිගාවක වෙන්නේ නැති මෙජොරිටි එක තියෙනවා. ඒ කියන්නේ ඔබ සිංගල් මම් කෙනෙක්ද? නෑ. මට බබාලා නෑ. මට ස්ටෙප් ඩොටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මගේ
හස්බන්ඩ්ගේ දුවලා දෙන්න. ඉතින් මොකද එච්චර කාලයක් වැඩ කරලා හිටියේ නැහැ බබාලා මේ හම්බෙන්න very short period එකක් වැඩ කරලා හිටියේ. සමහරට ඒක අර young age එකේ එකක් වෙනකොට සමහර විට මම මේක කියන්න හේතුව මේ මුකුත් මේ ඒක ගැන මේ කතා කරන්න නෙමෙයි but ගොඩක් මේ කාන්තාව එහෙම එකක් වුණාම මේගොල්ලෝ පසුබෑමකට ලක් වෙනවා but ඒ වගේ ඒවා පසුබෑමකට ලක් වෙන්න ඕනේ. අද නම් සමාජයේ ඕවා නිතරම වෙන දේවල්. මේවා කවුරුත් එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයිනේ. but අර කිව්වා වගේ සමහරවිට ආත්ම ශක්තිය අඩු වෙනවා ඒ වගේ. but මං හිතන්නේ මගේ ආත්ම ශක්තිය සමහර විට තවත් ටිකක් වැඩි වෙන්න ඔය වගේ ඒවා බලපාන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් වලට මුහුණ දෙයිලා අපි පසුබෑමට ලක් වෙන්න හොඳ නැහැ. දැන් එතනදී අනිත් කාරණේ තමයි තනේ මහත්මිය අපි ගොඩක් වෙලාවට ලෝකයට බයයි. මම මේ කතා කරන්නේ අපේ සමාජය තුළ අපි අත්දකින දේවල් විශේෂයෙන් කාන්තාවන්ට තියෙන සමහර බැඳීම් ඇතුලේ තනි වුණාම ලෝකයට මුහුණ දෙන්න බයයි. එතකොට ලෝකයේ ඉස්සර අවමන් විඳින්න වෙයි කියලා බයයි. අපි මේ උත්සාහ කරන්නේ මේ යම් වැරදි මාර්ගයක ගමන් ගත්තු කෙනෙකු නිර්දෝෂී කරන්න නෙමෙයි. නමුත් මිනිසුන් හැටියට ඒක පුරුෂයෙක් වුණත් ගැහණියක වුණත් සමහර බැඳීම් අතරේ යම් කිසි පසුබෑමකට ලක් වුණාම ඒක ගැන හිත තැවි තැවි ඉන්නවට වඩා ඒක එක්කෝ අමතක කරන්න හෝ සමහර දේවල් අමතක කරන්න බැරි වෙයි. නමුත් ඒක පසෙකින් තියලා Tamanට අනාගතයක් තියෙනවා කියන එක තීරණය කරන්න වෙනවා. ඒක ගැහණියකට විතරක් නෙමෙයි පිරිමියෙකුට උනත් ඒක ඕනම කෙනෙකුට. අන්න ඒ වගේ වැටීම් වලදී අපේ මනස ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් අපි මේ විශේෂයෙන් ව්‍යාපාර වගේ ක්ෂේත්‍රයක් ඇතුලේ එහෙම තනිවීම වලදී අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? ඔබට තියෙන අත්දැකීමෙන් මම කැමතියි ඒක පැහැදිලි කරනවාට. ඒක මම හිතන්නේ ඒකට සමාජයට මුහුණ දෙනකොට එකක් තමයි තමුන් ඒ වෙලාවේ ගොඩක් තමුන්ම හදාගන්න ඕනේ පසුබිම ඒකට. අනිත් එක තමයි ඒක තමයි හරිම වැදගත් මේ ෆැමිලි එකේ සපෝට් එක. එතකොට හොඳ යාළු මිත්‍රයෝ ඉන්න එක. නිකන් on the surface නෙමෙයි. ඇත්තම හොඳ යාළු මිත්‍රයෝ ඉන්න එක හරිම වැදගත්. මොකද ඒ වෙලාවේ හැම වෙලාවකම ෆැමිලි එකයි ඒ වගේ යාළු මිත්‍රයෝ හිටියොත් ඒගොල්ලෝ කරන්නේ තමුන්ව එන්කරේජ් කරනවා මිසක් ඩිස්කරේජ් කරන එක නෙමෙයි. ඒ කියන්නේ ආපහු පස්සට ඇදින්න එකක් නෙමෙයිනේ කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ පුළුවන් තරම් ඒක තමුන්ට ඉදිරියට යන්න උත්සාහය දෙන එක. ඉතින් ඒක හරි වැදගත්. ඒ වගේ හින්දා තමුන්ට අර හොඳ ෆැමිලි එකේ සපෝට් එක හොඳ යාළු මිත්‍රයෝ ඉන්නවා කියන එක හරිම වැදගත්. මම ඒ දෙකෙන්ම හරිම බ්ලෙස්ඩ්. මට මගේ ෆැමිලි එක හරිම ක්ලෝස්. මගේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකත් හරිම ක්ලෝස්, හරිම ලවිං. මට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මට ගොඩක් මට හරිම ඒක බ්ලෙසිං එකක්. ඒක කරන්න බට් අවස්ථාවල් තිබ්බේ නැතුව නෙමේ ඩිස්කරේජ් වෙච්ච. බට් ඒ හැම අවස්ථාවකම මං හිතුවේ නෑ මේ වැඩක් වෙන්නේ නැහැ ඩිස්කරේජ් වෙලා මොනවද කරන්න පුළුවන්. අර ස්ට්‍රෙස් වෙලා වැඩක් නැහැ කියන වගේ තමයි ඩිස්කරේජ් වෙලත් වැඩක් නැහැ. මොනවත් වෙන්නේ නැහැ. තමුන්ම තමයි අන්තිමේදී ඒකෙන් පසුබෑමට ලක් වෙන්නේ. තමුන්ටම තමයි දේවල් නැති වෙන්නේ. ඉතින් මං හිතන්නේ මේවා තමයි මට තිබ්බ මං හිතන්නේ ශක්තිය. දැන් අපි එන ඔබේ ව්‍යාපාරයේ පැත්තට ඔබ තෝරගත්තු විෂය logistics and freight forwards. හරියක් අමාරු වැඩක්. විශේෂයෙන් දැන් අපිට හිතෙන්නේ දැන් මේ භාණ්ඩ ප්‍රවාහන සහ සේවා සැපයීම් කිව්වහම ටිකක් රළුයි. මේක මේ ටිකක් අර සැර වෙලා කරන්න ඕන වැඩක් කියලා තමයි අපිට පේන්නේ. හැබැයි මම දන්නේ නැහැ ඔබතුමීගේ අර්ථකථන ඊට වඩා වෙනස්ද කියලා. අර සුමට සුන්දර ලාලිත්‍යෙන් හැබි කාන්තාවකට මේක එච්චර ගැලපෙන්නේ නැහැ කියලා නිකමට නිකන් හිතෙනවා. අර වගේ රළු වෙලා ටිකක් සැර පුරුෂ වෙලා එහෙම කරන්න පුළුවන් වැඩක් හැටියට තමයි අපේ ඔළුවේ මේක මේ ස්ථානගත වෙලා තියෙන මේ විෂය. ඒක ඇත්තටම එහෙමද එහෙම නෙවෙයිද? අද මේක පැහැදිලි කරගන්න ඕනේ. ටිකක් මම පටන් ගන්න කාලේ නම් හරිම බේසික් තිබ්බේ ෆ්‍රේට් ෆෝවර්ඩින්. දැන් නම් අපි ඇත්තටම අනිත් ලෝකේ වෙන වෙනස්කම් එක්ක අපි ලොකු තැනකට ඇවිල්ලා තියෙන අපේ ඉන්ඩස්ට්‍රි එක. හරිම දැන් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වල තියෙන්නේ. මම පටන් ගත්ත කාලේ නම් ඇත්තටම මගේ යාළුවොත් ඇහුවා මේ එයා මොකද ෆ්‍රේට් ෆෝවර්ඩින් කිව්වොත් හිතන්නේ මේ පෝට් එකට එයාපෝට් එකට යන ඒ වගේ අර එහෙම කියලානේ හිතන්නේ. හැබැයි එහෙම නෙමෙයි. ඒක බෑක් ඔෆිස් එකේ කියන්නේ කාර්යාලයේ ඉඳලා කරන ගොඩක් දේවල් වෙනවා එතනට යන්න ඉස්සෙල්ලා. ගොඩක් කාන්තාවෝ ඉන්නවා බට් අර මේ ඉන්නේ මේ අර ගොඩක්ම ඒ කියන්නේ මේ ඔෆිස් එකේ ඉඳලා කරන ලෙවල් එකේ කාන්තාව ගොඩක් ඉන්නේ. අර උඩට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කරන එන්න ගොඩක් කට්ටිය මං හිතන්නේ අකමැති. මොකද මේ
ගොඩක් ටයිම් කන්සියුමින්. ඒ කියන්නේ ගොඩක් කාලය මේ වැය කරන්න ඕනේ. මේ මොකද අපි වැඩ කරන රටවල් එක්ක අනුව කාලවල් වල වෙනස තියෙනවා. ටයිම් ඩිෆරන්ස් එක තියෙනවා. ඒ වගේ හින්දා ඉතින් ඒකට වෙලාවක් කියන එක හරි අඩුයි. ඒ කියන්නේ 8 to 5:30 කියලා කරන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි මේක. ඒ හින්දා බට් ඒ ටිකක් මම ටිකක් සරයි ඔෆිස් එකේ නැත්නම් වැඩක් කරගන්න බෑ. හරි අමාරුයි. මම හිතන්නේ ෆ්‍රේට් ෆෝවර්ඩින් නෙමෙයි ඕන බිස්නස් එක. මොකද වැඩක් කරන්න ගියාම අපිට හිතන්න ඕනේ ඉන්න කාර්යාලයේ සියලු දෙනා ගැනම. එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙමෙයි. අපි සර්විස් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ. අපේ කස්ටමර් ගැන විතරක් නෙමෙයි කස්ටමර්ගේ කස්ටමර් ගැනත් අපි හිතන්න ඕනේ. එතකොට ඉදිරියේදී තව කොහොමද මේ මාකට්ස් චේන්ජ් වෙන්නේ, කන්සියුමර් බිහේවියර් එක ඔය ඔක්කොමත් එක්ක අපි මේ වර්ල්ඩ් එක චේන්ජ් වෙන විදිහට අපි චේන්ජ් වෙන්න ඕනේ. ඉතින් ලේසි නෑ. බට් හරිම හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. අර පර්සෙප්ෂන් එක තිබ්බට මේ මේල් ඩොමිනන්ට් ඒ කියන්නේ පිරිමි අය විතරක් කරන රස්සාවක් කියලා නෑ. මේ අනිත් රටවල් ගත්තොත් දැන් හරි වේගෙන් කාන්තාවොත් ඉදිරියට එනවා. මෙහෙත් දැන් ගොඩක් මේ අපි ප්‍රෝග්‍රස් වෙලා තියෙනවා. මෙහෙත් ඉන්නවද එහෙම කාන්තාව තනියම ව්‍යාපාර කරගෙන? ගොඩක් ඉන්නවා. මගේ යාළුවොත් ඉන්නවා ගොඩක් දෙනෙක් එහෙම කරන. එහෙනම් ඉස්සරහට අපිට තව ඔබතුමියගේ ක්ෂේත්‍රය ඇතුලේ ගොඩක් හොඳට කරන ඉන්නවා. මම හිතන්නේ රීසන් එකක් ඉඳ මාව ගොඩක් හයිලයිට් වුණාට මේ ගොඩක් ඉන්නවා. තව හොඳට යං ජෙනරේෂන් එකෙත් කට්ටිය ගොඩක් ඉන්නවා. ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. මම මේ වෙලාවේ කියන්න ඕනේ අර 19 years හෙල්මන් එකේ හිටිය මගේ ප්‍රීවියස් කම්පැනි හිටියක එතනත් මට ලොකු එක්ස්පෝෂර් එකක් හම්බුණා. මම ඒගොල්ලන්ටත් හරිම ස්තුතිවන්ත වෙනවා. මොකද එතන හිටියාම ගොඩක් ඒ මල්ටිනේෂනල් කම්පැනියක් ඉඳ අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබුණා. සෝ ඒ වගේම ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. ට්‍රැවල් කරන්න තියෙනවා. මම ගොඩාක් රටවල් වලට ගිහිලා තියෙනවා. ඒ හින්දා මේ අහගෙන ඉන්න කාන්තා ඔක්කොම කියන්න ඕනේ ස්පෙෂලි යං අයට ඉන්ඩස්ට්‍රි එක ගැන හිතන්න එපා. මේක මේ පිරිමි විතරක් ඉන්න එකක් කියලා. කාන්තාවන්ට හොඳ ඔපචුනිටිස් තියෙනවා. ඒවා අපි අඳුර ගන්න ඕනේ. සමහර සම්ප්‍රදායන් තියෙන අපේ සංස්කෘතිය ඇතුළේ ඒවා වෙනස් කරන්න බෑ කියලා තමයි අපි මේ තාක් හිතාගෙන ඉන්නේ. හැබැයි එක්කෙනා දෙන්න ගිහිල්ලා මේ රාමුවෙන් එළියට බලපුවාම සමහර තැන් තියෙනවා නෑ අපි හිතන තරම් මේ යකා කළු නෑ කියලා හිතෙන නේද? ඒ නිසා ඒවා අපි අත්දැක බලන්න ඕනේ. සමහරට ඔබේ නිවසේ ඉන්න ඔබේ දියණිය විශේෂයෙන් හිතනවා නම් යම් ක්ෂේත්‍රයකට මේක තමයි මට යන්න ඕනේ කියලා ඔබට තියෙන සමාජ දැනුම අනුව ඔබ හිතනවා නෑ ඒක යන්න බෑ ඔයාට ඒක සුදුසු නැහැ කියලා. එහෙම නෙමෙයි. ටිකක් ඔබත් ඒ රාමෙන් චුට්ටක් එළියට වෙලා බලන්න. ලෝකෙ වෙනස් වෙලා තියෙනවා. ගොඩක් වෙනස් වෙලා. ලෝකෙ වෙනස් වෙලා. අනිත් පැත්තෙන් දැන් ඔබතුමී කියවනේ මම දන්නේ මේ මට මේ ඉන්වයිට් කරන්නේ මොකද මේ වැඩවලට මේ තවත් මේ ක්ෂේත්‍රය ඉන්නවා කියලා. එක කාරණයක් ඔබතුමීට කියනවා. ඔබම ඇයි මේ ඇතුලේ අපි මේ ඒක වැඩසටහන් වල සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න කියලා. එකක් තමයි ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ භාණ්ඩ ප්‍රවාහන සපයනන්ගේ සංගමයේ සමාරම්භක සභාපතිනිය හැටියට ඔබතුමියට ලැබුණු විශේෂ වරප්‍රසාදය සහ ඒකේ ගැඹුරුම තැන තමයි ඒකේ අපිට හරියටම මේ අපිට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කොටස තමයි ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියානු උපමහද්වීපය පුරාම මේ තනතුර දරපු ප්‍රථම කාන්තාව. එතකොට කොහොමද ඒකේ තියෙන වටිනාකම? අන්න මං හිතන්නේ මේ දැන් ඔබ මේ ක්ෂේත්‍රයට එන්නේ මට දැන් අවුරුදු 19ක් එකතැන හිටියට මට වෙනසක් ඕනේ. ඒ ඇතුලේ මට මේ ව්‍යවසායකත්වයේ අත්දා බලන්න ඕනේ කියලා. හැබැයි ඔබ ඇවිල්ලා තියෙන දුර අවසානයේ බැලුවහම ඒක පුංචි බලාපොරොත්තුවක් නෙමෙයි. කොහොමද මේ ක්ෂේත්‍රයක් ඇතුලේ කාන්තාවන්ට වැඩියමත් මේක සුදුසු නැහැයි කියලා ගහපු ලේබලයක් ඇතුලේ අර වගේ තැනකට අපේ වගේ රටක මානසිකත්වයක් තියෙන කාන්තාවක් යන්නේ කියන එකනේ වැඩේ. කොහොමද ඇත්තට මේ තරම් විප්ලවයක් ඔබේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන්නේ? ශ්‍රී ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් ඇසෝසියේෂන් එකත් එක්ක මගේ ඉන්වෝල්ව්මන්ට් එක මම හිතන්නේ ගොඩක් අවුරුදු ගාණක්ම තිස්සේ. මම ඒකේ සබ් කමිටිස් අනු කමිටු වල මම ගොඩාක් කාලයක් එක අනු කමිටු වල මම ඉන්වෝල්ව් වෙලා ඒගොල්ලොත් එක්ක වැඩ කරා. ඊට පස්සේ මම ඒකේ කමිටි එකට ගියා. එතන හිටියා අවුරුදු ගාණක්. ඒකේ හොඳම මේ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක තමයි ඒකට මේ ඇප්ලයි කරලා යන්න බෑ. ඒ කියන්නේ නෑ ඔෆිස් ඒ කියන්නේ තනතුරට ඇප්ලයි කරන්න බෑ. ඒක මේ ක්‍රමානුකූල වෙන්න ඕනේ ඉදිරියට. ඉතින් එතන ඉඳන් ඉන්නේ වටේම මේ කමිටුවේ ඉන්නවා කම්පැනි 12ක් ඉන්නවා. ඔක්කොම ඒ කියන්නේ ලෝකෙ පිළිගත් ලංකාවේ තියෙන ඔක්කොම ඒ කියන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකට අදාළ
සේවා සපයන ආයතන. සේවා සපයන අයගේ ලොකු තනතුරු දාන අය තමයි ඉඳගෙන ඉන්නේ. එතකොට එතනින් අර මේ ක්‍රමානුකූලව තමයි එන්න ඕනේ. එතකොට එතනින් ඒගොල්ලෝ ඩිස්කස් කරලා තමයි එක්කෙනෙක්ව ඒ තත්ත්වයට ගේන්නේ. ඒතර ඉස්සෙල්ලාම බණ්ඩාගාරිකනේ ට්‍රෙෂරි බණ්ඩාගාරික ඊට පස්සේ වයිස් චෙයාපර්සන් ඊට පස්සේ තමයි චෙයාපර්සන් වෙන්නේ. ඉතින් අවුරුදු ගාණක් ඉඳලා තමයි ආවේ. ඒක මේ එකපාරටම ආව එකක් නෙමෙයි. ඉතින් මම ඇත්තට මෙතනට ඒගොල්ලෝ මට එන්න කියනකොටත් මම ටිකක් ෂොක් වුණා. මොකද මං හිතුවේ නෑ මෙහෙම මේ වගේ ඉන්ඩස්ට්‍රි එක මේ වගේ එකක් තනතුරකට අවුරුදු දෙකකට මට හම්බ වෙයි කියලා ඔපචුනිටි එක. ඉතින් මම ඒකට ග්‍රේට්ෆුල් වෙනවා. මොකද එතනත් පෙන්වන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය මේ ඒගොල්ලෝ බලන්නේ මේ කාන්තාවුද පිරිමිද කියන එක. ඒක හරිම වැදගත්. මොකද මේව අපි එළියේ ඉඳලා හිතුවට මේක මේ පිරිමින් එකක් කියලා පිරිමි තමයි ඉන්නේ 90%ක්. හැබැයි ඒගොල්ලෝ ඇතුළට ගියාම ඒගොල්ලෝ බලන්නේ මේ කාන්තාවද පිරිමිද කියන එක. ඒගොල්ලෝ හිතනවා නම් මෙයා මේ තරතුරට සුදුසුයි කියලා දෙනවා. ඉතින් මම ඒ වෙලාවේ මේ කියන්න ඕනේ මෙහෙම හිතුවට මේ ඉන්ඩස්ට්‍රි එකේ එහෙම එතනට ගියාම එහෙම ඒගොල්ලෝ කාන්තාවද පිරිමිද කියලා බලන්නේ නැහැ. ඒක මේ අපේ සමාජය ඇතුලේ සංස්කෘතිය ඇතුලේ අපිට හදලා දීලා තියෙනවා. මේක මෙහෙමයි කියලා. දැන් ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය ව්‍යාපාර කවුන්සිලේ හිටපු සභාපතිනේ, ඇමරිකානු වාණිජ්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක්, ශ්‍රී ලංකා ඉතාලි ව්‍යාපාර කවුන්සිලේ හිටපු සභාපතිනියක්, ශ්‍රී ලංකා ජර්මනි ව්‍යාපාර කවුන්සිලේ හිටපු සමාජිකාවක්. එකක් නෙමෙයි වැඩ ගොඩක්. ඒක නිසා සමහර දේවල් එහෙම තමයි. පටන් ගන්නකොට බින්දුව වුණාට Tamanගේ කැපකිරීමත් උත්සාහයක් තියෙනවා නම් ගොඩාක් දේවල් අපි හිතනට වඩා වෙනස් කරන්න පුළුවන්. සම්ප්‍රදායික හැටියට පිළිගත් පිළිගැනීම් පවා වෙනස් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මම අහන ඊළඟ ප්‍රශ්නය ඔබතුමියගෙන්. කෙනෙක් Taman පටන් ගන්නකොට දැන් ව්‍යාපාරික ගමුක උදාහරණයක් හැටියට පටන් ගන්නකොට තියෙන තැන නෙමෙයි සේවකයෝ පහ දැන් අවුරුදු 10ට කිට්ටුනකොට 500ක් වුණා. ඒ වගේ හැම එකක්ම පටන් ගන්නකොට දැන් වෙනකොට තත්ත්ව වෙනස් වෙලා. මං ඇහුවොත් ඔබතුමියගේ පෞරුෂය ඔබතුමියගේ හැසිරීම ඔබතුමියගේ ගතිගුණ මේවා කොහොමද දැන් ඉන්න තත්වයට මේකේ හැඩය වෙනස් කරගන්නේ? දැන් අපිට හරි අමාරු වැඩක් ඕක. අපි ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඉන්න තැනම ව්‍යාපාරය දියුණුනහම අපේ ස්වરૂපය, අපේ හැසිරීම, අපේ මේ පෞරුෂත්වයේ තියාගෙන ඉන්නවා නම් මට හිතෙනවා අර ඉහළ තැනට අපි ලෑස්ති කරලා ඇවිල්ලා නැහැයි කියලා. අපිව ඒ තැනට පොසිෂන් කරන්න සූදානම් කරලා නැහැයි කියලා. හැබැයි ඔබතුමිය සම්පූර්ණයෙන් වෙනස්. ඔබ ඔබේ පෞරුෂත්වයත් එක්කලාම ඒ තැනට සුදුසු අවස්ථාවට ඔබ ගෙනල්ලා තියෙනවා. මේක අපි කොහොමද කරන්න ඕනේ? ඒක ඇත්තටම ඒකත් අර එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ක්‍රමානුකූල වෙන්න ඕනේ. මොකද මම පටන් ගත්ත දවසේ ඉඳලා සමහරට හැසිරිච්ච විදිහයි කතා කරන විදිහයි මගේ ටීම් එකත් එක්ක මූව් වෙන විදිහයි ඒ කියන්නේ ඒගොල්ලන්ත් එක්ක මේ මොකක්ද ඒකට කියන්නේ කමියුනිකේෂන් සංවේදනය ඒවා ඔක්කොම මේ ඒක වෙනස් වෙන්න කාලයක් යනවා. ඒක අනිත් එක තමුන්ගේ ඒජ් එකත් එක්කත් ඒක වෙනස් වෙනවා because maturity. එතකොට තමුන් මේ පරිණත වෙනවා. එතකොට ඒ හින්දා ඒකත් ඒකම change වෙනවා. ඉතින් ඒක ටිකක් අමාරු දෙයක්. ඒ changes ඒක ඉතින් තමුන් mentally ඒක හැම වෙලෙම හිතන්න ඕනේ දැන් මම මේක වෙනස් වෙන්න ඕනේ මම මේක මේ විදියට ඒකේ අනිත් එක තමයි හැම වෙලෙම තමුන් බලන්න ඕනේ තමුන්ට වැඩිය ඉන්නවනේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා අවුට්සයිඩ් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා තමුන්ට වැඩිය හොඳ ක්වොලිටි තියෙන ලීඩර්ස්ලා ඉන්නවනේ හැම වෙලේම බලන්න ඕනේ කොහොමද ඒගොල්ලෝ මොනවාද කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ චේන්ජස් මොනවාද ඒවත් බලන ඒවත් ඒ වගේ මෙන්ටර්ස්ලා ඉන්න එකත් හරිම වැදගත්. එතකොට ඒ හින්දා මේ ඒක ක්‍රමානුකූල වෙන්න ඕන එකක්. ඒක ඉතින් තමුන් මෙන්ටලි ඒක නිකන් ඔටෝමැටික්ලි එන්නේ නැහැ. තමුන් හිතලා ඒක ඒ තත්ත්වයට ගේන්න ඕනේ. ඒක මම හිතන්නේ බිස්නස් කරනවට වැඩිය ටිකක් ඒක අමාරුයි. මොකද ඒක ඔටෝමැටික්ලි එන්නේ නැහැ. අපි හුරු වෙච්ච විදිහක් තියෙනවා දේවල් කරන. ඒකෙන් චේන්ජ් වෙන්න ටිකක් කාලයක් යනවා. ඒක නිසා මේ අපි ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි මනස ඉස්සෙල්ලා වෙනස් කරගෙන ඉන්න ඕනේ. මම යන මාර්ගය ඇතුලේ මට අවසානයේ මම තීරණය කරන තැනට යන්න මම සූදානම් කරගන්නවාද කියන එක. ඒක සමහරට භාෂාවෙන් වෙන්න පුළුවන්. ඒක සමහරට ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. ඒක ඔබේ ඉදිරිපත් කිරීම වෙන්න පුළුවන්. ඒක ඔබේ හැසිරීම වෙන්න පුළුවන්. සමහර දේවල් ඒ අදාළ තැනට ආපුවම වෙනස් කරන්න වෙනවා නම් වෙනස් කළ යුතුයි. ඒක නිසා සමහර දේවල්
කරනකොට සමහර දේවල් හිතනකොට ටිකක් වෙනස් විදියට අලුත් විදියට හිතන්න පතන්නත් ඔබ මහන්සි වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ කියන කාරණේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් තමයි ඇය. ඇය ඒ විතරක් නෙමෙයි මේ ජාතික ජාත්‍යන්තර මට්ටමේ සම්මානනීය ව්‍යවසායිකාවක්. ඔබ සම්මාන ගණනාවක්, ඇගයුම් ගණනාවක් ලැබිච්ච කෙනෙක්. ඒක නිසා මේ හරි වටින පුද්ගල චරිතයක් ඔබතුමිය කාන්තාවන්ට විශේෂයෙන්. මම ඊළඟට ඔබෙන් අහන කාරණේ තමයි දැන් සම්බන්ධතා. එතකොට මානව සම්බන්ධතා ඔබේ ව්‍යාපාරය ඇතුලේ විශේෂයෙන් ව්‍යාපාරය ඇතුලේ සම්බන්ධතා පවත්වාගෙන යන එක හරි වැදගත් තමයි. ඊටාම වැදගත් විදිහට සහ අර්ථවත් විදිහට ඵලදායී විදිහට. දැන් ජාතික කියන්නේ අපි අපේ පෞල් පරිසරය ඇතුලේ අපේ සමාජය ඇතුලේ සම්බන්ධතා පවත්වන කොටත් විවිධ ප්‍රශ්න එන ලෝකෙක මේ ජාත්‍යන්තර සම්බන්ධතා මේ විදිහට පවත්වාගෙන යන එක ඊටත් වඩා ලොකු අභියෝගයක් නේ. ඇත්තටම කාන්තාවෝ තවත් අයත් එක්ක මානව සම්බන්ධතා පවත්වාගෙන යනකොට පරිස්සම්ව Tamanටත් හානියක් නොවන විදිහට ගමනට හානියක් නොවන විදිහට රටේ ලෝකයේ අවලාදවලට ලක් වෙන්නේ නැතු මේ සම්බන්ධතා හරියට පවත්වාගෙන යන්න ඕනේ කොහොමද? ඔබේ අත්දැකීමත් එක්ක පැහැදිලි කරන්න. හරිම අමාරුයි මොකද ඒක හරිම මේ ෆයින් ලයින් එකක්. අපි කතා කරන එක මේ මොකක්ද ඒක සිංහලෙන් කියන්නේ දැන් ගත්තොත් සුදු කළු වගේ එහෙම නිශ්චිත සීමාවක් තියෙන එකක්. ඒක හරි අමාරුයි මොකද ස්පෙෂලි මේ කාන්තාවකට. මොකද අපි ඕනාට වැඩිය කාත් එක්ක හරි ගිහිල්ලා මේ සුවදතා පවත්තන්න ගියොත් ඒකත් ඉන්ටර්ප්‍රිට් වෙන්නේ වෙනස් විදියකට. එතකොට අපි කාන්තාවක් හින්දා අපි නෑ මගේ මේක බවුන්ඩරි එක මම වැඩිය කතා කරන්නේ නෑ ඒ කියන්නේ මේ කියන්නේ වැහිච්ච විදියට කියන විවෘත වෙන්නේ නැහැ අනවශ්‍ය විදියට. ඔව් අනවශ්‍ය විදියට විවෘත වුණොත් ඒක ප්‍රශ්නයක්. එතකොට අපි විවෘත වෙන්නේ නැතුව අපි බිස්නස් එකක් කරන්න ගියොත් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මං එකයි කියන්න ඕනේ අපි මොනා කරත් මං එකයි ඉස්සෙල්ලාම කිව්ව ආත්ම ගෞරවත්වය. ඒක අපි පරිස්සම් වෙන විදිහට අපි දැනගන්න ඕනේ කොයි වෙලාවෙ අපි මොනවාද කතා කරන්න ඕනේ අපි කොහොමද හැසිරෙන්න ඕනේ අපේ ඇඳුම් රටාව කොහොමද එතකොට අදාළ තැනදී අදාළ දේ කියන්නේ දැන් හිතනවානේ කාන්තාව බිස්නස් එකක් ගත්තොත් හිතනවා මේ අන්ඩියු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා අපිට මොකද අපි කාන්තාවක් හින්දා එක්ක ලස්සනයි නැත්තම් ලස්සනට ඇඳගෙන ගිහිල්ලා තියෙනවා එක්ක ෆේවර් කරනවා මොකද එයා කාන්තාවක් එයාට එහෙම කියලා. ඉතින් එහෙම නෙමෙයි බිස්නස් එකක් කියන්නේ ඇත්තටම සස්ටේනබල් බිස්නස් එකක් කියන්නේ අපි ක්‍රමානුකූලව දෙයක් ලබාගෙන ක්‍රමානුකූලව කරගෙන යන එකක් තමයි අපි කියන්නේ මේ බිස්නස් එක දිගු කාලීන බිස්නස් එකක් ගැනනේ අපි මෙතන කතා කරන්නේ කෙටි කාලීන එකක් ගැන නෙමෙයි. ඉතින් ඒ හින්දා අපි දැනගන්න ඕනේ කොහොමද අපිව තැනක ගිහිලා දැන් අපි ගෙදරක අපි කියනවානේ මං හිතන්නේ දෙමව්පිය දරුවන්ට කියනවා අඳින්න ඕනේ කොහොමද හැසිරෙන්න ඕනේ මොහොමද කවුරුත් ආවොත් එළියට එන්න එපා ලොකු අය කතා කරන තැන් වලට එන්න එපා ඕගොල්ලෝ ඉන්න ඒ වගේ අපි කියනවා ගෙවල් වල අපේ අම්මලා අපිට කියලා දීලා තියෙනවානේ ඒ වගේ අපිත් දැනගන්න ඕනේ ඒක ඇත්තටම මේ පොතක ලියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ඉතින් තමුන් දැනගන්න ඕනේ මොකද්ද වැදගත් කියන එක අපි දිගු කාලීන දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද එහෙමනම් අපි කොහොමද අපිවත් ආරක්ෂා කරගෙන මං විතරක් නෙමෙයි දැන් මම හරියට හැසිරුනේ නැත්තම් මගේ ඉන්න සේවකයන්ටත් ඒක බලපානවා මොකද ඒගොල්ලෝ කැමති නැහැනේ ඒගොල්ලන්ගේ ගෲප් MD ගිහිලා ඒගොල්ලෝ ආස නමක් තියෙන මේ ගෲප් MD කෙනෙක් එක වැඩ කරන්න. එහෙනම් ඒවා හරි වැදගත්. ඉතින් ඒක අපි හැම වෙලෙම මෙතන තියාගෙන කරන්න ඕන දෙයක්. ඒක මෙතනින් කරන්න ගියොත් හරි අමාරු වෙනවා. අනිත් එක හැම දෙයක්ම හිතන්න ඕනේ මේක මේ පොඩි අර ෂෝට් ටර්ම් ගේන් එකක් ගැන හිතලා කරන්න එපා. හැම වෙලෙම හිතන්න ඕනේ මම දෙයක් කරනකොට මම මේක දිගු කාලිනව හිතලා කරන්න ඕනේ. මගේ ආත්ම ගෞරවය මගේ සේවකයෝ ඉන්නවා මගේ ගෙදර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගෙත් නම ආරක්ෂා කරගෙන කරන්න ඕනේ කියන එක හිතේ තියාගෙන කරන්න ඕන එකක්. ඒක ලේසි එකක් නෙමෙයි. සමහර වෙලාවට කොච්චර අර ටෙම්ප්ටේෂන් ආවත් මේක ක්‍රොස් කරලා මේක කරන්න ඕනේ කියලා මම නම් හිතන්නේ මේ ෂෝට් කට්ස් නම් ගන්න එපා කවදාවත්. කිසිම වෙලාවක ගන්න එපා. මොකද පස්සේ ඒකේ පසුබෑමයි ඒකෙන් එන පසුතැවීමයි ඇත්තටම වැදගත් නැහැ. ඒක මම ඔබතුමගෙන් අහන අවසාන ප්‍රශ්නය. අරමුණු තියෙන මිනිසුන්ට දෙනන්න. ඒවට හඹා යන මිනිසු පුරුදු වෙන්න ඕනේ. වාසනාවට හැමදේම වෙනස් කරන්න බෑ අපිට හැමදේම ලබා දෙන්නත් බෑ අතපය හකුලගෙන ගෙදර ඉඳලා වාසනාව ලැබෙයි කියලා ඒක කවදාවත් සිද්ධ නොවන දෙයක්. ඔබ ඒකට හොඳ උදාහරණයක්. මේ වෙලාවේ අපි බලන සමස්ත කාන්තාව වෙනුවෙන් ඔබේ පණිවිඩය.
මම හිතන්නේ කාන්තාව හැටියට හැම වෙලෙම අපි අපිව දෙවනි සෙකන්ඩ් ප්ලේස් එකට දාලා තමයි අපි හැම වෙලෙම හිතන්නේ. මොකද ඊට ඉස්සෙල්ලා ගොඩාක් දේවල් අපි ප්‍රයොරිටි දීලා හිතනවා. එහෙම නෙමෙයි මං හිතන්නේ කාන්තාවක් හැටියට තමුන්ගේ ආත්ම ශක්තියෙන් තමුණුත් ඒ පළවෙනි තැනට ගෙනල්ලා ඒ ආත්ම ශක්තිය යූස් කරලා ඉදිරි ගමන යන්න. මොකද කවුරුත් තමුන්ට අත දෙයි හස්බන්ඩ්ගෙන් මේ යැපෙන්න ඕනේ නැත්තම් තව කෙනෙක්ගේ යැපෙන්න ඕනේ කියලා හිතන්න එපා. හැම වෙලෙම තමුන්ට කියලා දෙයක් හැම වෙලෙම හදාගන්න. එඩියුකේෂන් එක නෑ කියලා පසුබිමට වෙන්න එපා. ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා ගොඩක් අය බොරු වෙනවා. ඒව පසුබිම කරන ඒව ඔක්කොම ඉදිරි කාලෙදී මේ හදාගන්න පුළුවන් දේවල්. ඒව ගැන බොරු වෙන්න එපා. තමුන්ට තියෙන තමුන්ගේ capabilities පොඩි capability එකක් හරි තියෙනවා නම් ඒක use කරලා ජීවිතේට මේ අදාළ දෙයක් opportunity එකක් කරගෙන ඉදිරියට යන්න මේ තමුන් පාරක් හදාගන්න කියලා තමයි මට කියන්න ඕනේ. මේ අදහස ඇය ඔබට කියන්නේ ඇය ඒ අත්දැකීමෙන් අත්විඳීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තු නිසා ඔප්පු කරගත්තු නිසා ඒක නිසා තව ඔබට කාලය තියෙනවා. ඔබ හිතනවා නම් දැන් ඔබ නතර වෙලා කියලා ඔබ හිතනවා නම් ඔබ අත්හැරලා කියලා නෑ. ඔබට අරමුණක් තියෙනවා නම් ඒ ගමන යන්න ඔබට පුළුවන්. ඒක නිසා අමතක කරන්න එපා. උත්සාහයක් Tamanට පුළුවන් කියන හැඟීමටත් මේ ලෝකේ ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරොත් ලස්සන අනාගතයක් ලස්සන හෙට දවසක් උදා කරගන්න ඔබට පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ වැඩසටහනේ අද කතානායිකාව IAS Holdings Private Limited සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ටානියා පොළොන්නෝවිට මෙතුමන් මහත්මිය ගොඩක් ස්තුතියි වැඩසටහනේ සහභාගී වුණාට. ස්තුතියි මාව ඉන්වයිට් කරාට. අපි යලිත් දවසක මුණ ගැහමු. එහෙමනම් හොඳින් මතක තියාගන්න අරමුණ තියෙන්නේ හඹාගෙන ගිහින් දිනා ගන්න. එහෙම දිනාගත්තු අරමුණක් ඇතුළු ජීවිතේ සතුටු වෙන්න ඔබට මට හැමෝටම පුළුවන්. ඒක නිසා අපි ඔබට ආරාධනා කරනවා සමහර විට ජීවිතේ පෙරදුණු මගහැරුණු ලස්සන හීන තියෙනවා නම් ඒවට යලිත් මන දෙන්න මේ කතා බහ ඒට ආශිර්වාදයක් වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා.